ඉරණමට අම්මටයි මටයි මේ අත්තු දැක නමුත් හැර ගියා ගොඩක් බෝසත්තු කඳුළු මල් වඩම් නෑ දුක බෙදා ගත්තු තනි වෙච්ච කෙනරටයි ලන් වෙන්නේ ඇතු නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ චයෝ නරෝ ලද්ධං ලද්ධං විනාසේති තම්පරා භවතු මුකංති ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණගරුක වාසනාවන්ත පින්වතුනි පින්වත් හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ ලෝතුරාමා මෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු 84000ක් ධර්මස්කන්ධය දේශනා කරනවනේ අපි එහෙමනේ කියන්නේ නේ. ඒ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ධර්ම දේශනාව ආරම්භයේදී පින්වතුනි පුංචි ගාථාවක් මතක් කළා. සුත්ත නිපාතේ මේ පරාභව සූත්‍රයේ සඳහන් වෙන පුංචි ගාථාවක් තමයි මතක් කළේ. ඉති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ ච යෝනරෝ ලද්ධං ලද්ධං විනාසේති තම් පරාභවතු මුක. පින්වතුනි පළවෙනි කාරණාව තමයි ශ්‍රී දෝර්තය. අපි හැමෝම අහලා තියෙනවනේ නේ. අපි හැමදාම පින්වතුනි අපේ පුංචි දරු පැටව ගෙවල් වල ඉන්නකොට මේ බුදු පහන තියෙනවනේ. අපේ අත්තම්මලා හැම ආච්චිලා සියලා පුරුදු වෙලා ඉන්නවනේ නේ ගෙවල් වල බුදු පහන තියන්න. ඒ වගේම අපි පන්සලට දාන ටිකක් අරගෙන ගිහපුවාම හාමුදුරුවෝ පංචශීලයේ සමාදන් කරවනවනේ බෞද්ධයෝ විදිහට මේ සමිති සමාගම් වලදී මරණාධාර සමිති. ඉතින් මේ සමිති වල පින්වතුනි අපි හැමෝම මේ පන්සල් සමාදන් වෙලානේ කටයුතු සිද්ධ කරන්නේ. පින්වතුනි අපි මේක ගිරව් වගේ කියාගෙන මන්ත්‍රය වගේ කියාගෙන ගියාට අපිට ඒ පිළිබඳව වැඩි අවබෝධයක් ඇත්තේ නැහැ නේ. ලෞතර බුදුහාමුදුරුවෝ මතක් කරනවා පින්වතුනි මේ ඉත්ති දොත්තෝ කියලා කියන්නේ පන්සල් වල තියෙන තුන්වෙනි ශික්ෂාපදේ. මොකද්ද තුන්වෙනි ශික්ෂාපදේ? කාමයේසු මෙච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමනේ. කාමයේ වර්ධවා හැසිරීමේ ශික්ෂාපදයේ සමාදන් වෙමි කියන අර්ථයනේ. පින්වතුනි බුදුහාමුදුරුවෝ මතක් කරනවා මේ කාමයේ වර්ධවා හැසිරෙනවා කියලා කියන්නේ අම්මා අප්පච්චි ප්‍රධාන සමාජයේ පින්වතුනි මේ අවුරුදු 100ක් කාන්තාවකුයි එවැගේම පුරුෂයෙකුයි එකට ජීවත් වුණාට අපි දෙන්නට ස්වාමි පුරුෂයයි ස්වාමි බිරිඳයි කියන්නේ නෑ නේ අවුරුදු 100ක් එකගේ පවුල් කෑවා. ඒකට පින්වතුනි නීත්‍යානුකූලව ඒ වගේම ආගමානුකූලව කටයුතු තියෙනවානේ. එතකොට තමයි බිරිඳයි ස්වාමි පුරුෂයයි වෙන්නේ. බුදුහාමුදුරුවෝ මතක් කරනවා පින්වතුනි මේ කාරණාව ඉක්මවලා කටයුතු කරනවා නම් අන්න එතනදී මේ කාමයේ වරදවා හැසිරෙනවා කියන ශික්ෂාපදේ කඩ වෙනවා. බුදුහාමුදුරුවෝ පින්වතුනි කරුණු කිහිපයකින් මතක් කරනවා මේක ඊටමත් මේ දීර්ඝ දේශනාවක් හොඳද? ඊටමත් කෙටියෙන් සිහිපත් කරන්නේ බුදුහාමුදුරුවෝ මතක් කරනවා පින්වතුනි තනියෙන් ඉන්න කාන්තාවෝ ඉන්නවනේ. ඔය අම්මගේ අප්පච්චිගේ සෙවණේ ඉන්න කාන්තාවෝ ඉන්නවනේ නේ. රැකවරණේ ඉන්න කාන්තාවෝ ඉන්නවනේ විවාහ වෙලා වෙන්න පුළුවන් විවාහ නොවි වෙන්න පුළුවන් නැත්නම් ස්වාමි පුරුෂයා කොළඹ වගේ දුර බැහැරක ඈත ප්‍රදේශයක ඉන්නවා වෙන්න පුළුවන් නැත්නම් විදේශගත වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ පින්වතුනි එහෙම කාන්තාවක් තනියෙන් ඉන්නකොට සල්ලාල තරුණිය මොකද උත්සාහ කරන්නේ මේ එයාගෙන් ලාභ අපේක්ෂා බලාපොරොත්තු වෙන ටික ලඟ වෙනවනේ නේ. දැන් අපේ අම්මලාට තාත්තලාට පුංචි දරු පැටවෝ ඉන්නවනේ. විශේෂයෙන් ගෑනු දරුවෝ. පින්වතුනි ගෑනු දරුවෙක් හිතන්නකෝ මේ ටියුෂන් යනවනේ. ටියුෂන් එකට ගිහිල්ලා එනකන් විශේෂයෙන් අම්මා කෙනෙක් පින්වතුනි විනාඩි 5ක් 10ක් පරක් වුණොත් එහෙම නේද? ලේ ටික රත් වෙනවනේ අම්මගේ. එහෙම තත්ත්වයක් පින්වතුනි උදා වෙලා තියෙන මේ සමාජය හරි දරුණු වෙලානේ භයානක වෙලා. ඉතින් බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ මෙහෙම තනියෙන් ඉන්න මේ තනි වෙලා ඉන්න කෙනෙක් සමග පින්වතුනි එහෙම ආශාවක් නැතුව උත්සාහ කරන්න කටයුතු සිද්ධ කරනවා නම් එතන මේ ශික්ෂාපදේ කැඩිලා යනවා බිඳිලා යනවා. එතනදී පින්වතුනි කාන්තාවට මේ ශික්ෂාපදේ කැඩලා යන්නේ නැහැ. ඇයි? කාන්තාව කැමැත්තෙන් නෙවෙයි නේද ඒකට මුහුණ පාන්නේ. පුරුෂයාට විතරයි පින්වතුනි මේ ශික්ෂාපදේ කැඩිලා යන්නේ. හොඳද? ඊළඟට පින්වතුනි බුදුහාමුදුරුවෝ මතක් කරනවා මේ කාන්තාවයි පුරුෂයයි තමන්ගේ ස්වාමි පුරුෂයා ඉන්නකොට
පිට අහල පහල ගෙවල් වල පුරුෂයන් සේවනය කරන්න උත්සාහ කරනවා නම් එහෙමයි ඉන්නවනේ නේ ඕනතර. එහෙම උත්සාහ කරනවා නම් තමන්ගේ බිරිඳ ඉන්නකොට පිට බිරින්දෑවරු පස්සේ යනවා නන්නේ. එහෙමයි ඉන්නවනේ ඕනතර. එතනදී පින්වතුනි මේ දෙපාර්ශ්වයටම මේ ශික්ෂාපදේ කැඩලා යනවා. ඊළඟට පින්වතුනි බුදුහාමුදුරුවෝ මතක් කරනවා මේ තනියෙන් ඉන්න කාන්තාවෝ ඉන්නවනේ. ඒ කියන්නේ අම්මා අප්පච්චි නැති වෙලා අම්මා තනියෙන් තමන්ගේ දරු පැටවුන්ව පෝෂණය කරන අවස්ථාවන් ඕන තරම් තියෙනවනේ නේ. අප්පච්චි මේ විදේශගත වෙලා වෙන්න පුළුවන් නැත්නම් නැති වෙලා වෙන්න පුළුවන්. පින්වතුනි ලස්සන ගීතයක් තියෙනවා මේ කහ කුඩේ කියලා මේ ගීතයේ පින්වතුනි සඳහන් වෙනවා අප්පච්චි තමන්ගේ දරු පැටව පෝෂණය කරන්නේ මේ පොල් ගස් නැගලා හොඳද? පොල් කඩලා. ඊට පස්සේ පින්වතුනි මේ අප්පච්චි මිය පරලා වෙනවා පොල් ගහෙන් වැටිලා. මේ පුංචි දරු පැටියා මැද හරියේදී මේ ගීතයේදී කියනවා ඉරණමට අම්මටයි මටයි මේ අත්තු දැක නමුත් හැර ගියා ගොඩක් බෝසත්තු කඳුළු මල් වඩම් නෑ දුක බෙදාගත්තු තනි වෙච්ච කෙනරටයි ලන් වෙන්නේ ඇත්තු. පින්වතුනි මේ ගීතයේ කියනවා අප්පච්චි මිය පරලව ගියාට පස්සේ අප්පච්චි කෙනෙක්නේ පින්වතුනි ගෙදර ආර්ථිකය අරගෙන යන්නේ නේ. අප්පච්චි මිය පරලව ගියාට පස්සේ පින්වතුනි අම්මා මේ දරු පැටියත් එක්ක තනි වෙනවා. අම්මා කෙනෙක් පින්වතුනි තනි වුණාට පස්සේ ඔය වටේ පිටේ ඉන්න සල්ලාල තරුණයෝ හිත හොඳින් උදව් කරන්න එන්නේ නැහැ නේ. මොකක් හරි ලාභ අපේක්ෂාවෙන් මේ අම්මට ලං වෙන අරමුණෙන්නේ මේ උදව් කරන්න උත්සාහ කරන්නේ නේ ලං වෙන්නේ. මෙතනදී පින්වතුනි කියනවා ඉරණමට අම්මටයි මටයි මේ අතු මේ පින්වතුනි මරණය කියන කාරණාව පිළිබඳව කියන්නේ. පින්වත් බණ අහන ඔබටත් ඒ වගේම බණ කියන මටත් ඒ ධර්මතාවයේ උරුම වෙච්ච කාරණාවක් නේ. ඒ ධර්මතාවයට පින්වතුනි මේ අප්පච්චි මුහුණ පානවා මේ පොල් ගහෙන් වැටිලි ඉවරලා මිය පරලව යනවා අම්මා. පින්වතුනි මේ දරු පැටියත් එක්ක තනි වෙනකොට ඊළඟට කියනවා දැක නමුත් හැර ගියා ගොඩක් බෝසත්තු. පින්වතුනි මේ කඳුළු කතා ගොඩක් අයට පේන්නේ නැහනේ. අනුකම්පාවක් ඇති වෙන්නේ නැහැ. අනුකම්පාවක් පින්වතුනි ඇති වෙන්නේ නැහැ කිසිම කෙනෙකුට අම්මට උදව් කරන්න නේ. ඒ පවුලට උදව් කරන්න ගොඩක් අය උත්සාහ කරන්නේ මොකක් හරි ලාභ අපේක්ෂාවකින් යුක්තව. කඳුළු මල් වඩම් නැහැ දුක බෙදාගත්තු. අවසානයේදී කියනවා මේ තනි වෙච්ච කෙනරටයි ලං වෙන්නේ ඇත්තු. පින්වතුනි මේ කෙනරක් වනාන්තරයේ තනි වෙලා ඉන්නකොට ඇත්තු ළඟට යනවා වගේ අප්පච්චි කෙනෙක් නැති වුණාට පස්සේ තාත්තා කෙනෙක් නැති වුණාට පස්සේ ගෙදර රැකවරණය නැති වෙලා යනවනේ නේ. ගෙදර පින්වතුනි රැකවරණය නැති වුණාට පස්සේ ආරක්ෂාවක් ඇත්තේ නැහැ. අම්මා හරි අසරණ වෙනවා. අම්මා හරි බයයි. නේද සමාජය ඒ තරමටම දරුණු වෙලානේ. බුදුහාමුදුරුවෝ පින්වතුනි මතක් කරනවා ඒ වගේ තනි වෙච්ච කාන්තාවක් සමග මේ ඒ වගේ කාන්තාවක් පින්වතුනි මේ ලිංගික සංසර්ගයේ උදව ගන්න මේ ශික්ෂාපදේ කැඩෙන විදිහට පින්වතුනි කටයුතු සිද්ධ කරගන්න හරි ලේසියිනේ නේ. මොකද ආර්ථික අපහසුතාවයන් තියෙනවා. ඒ වගේමනේ මුදල් පැත්තෙන් අපහසුතාවයන් තියෙනවා. විවිධ දුෂ්කරතාවයන් තියෙනවානේ. ඊට පස්සේ පින්වතුනි මේ සල්ලාල තරුණයන්ට හරි ලේසියි ලං වෙන්න. ඉතින් බුදුහාමුදුරුවෝ මෙතනදී දේශනාවේදී පින්වතුනි මතක් කරනවා ඒ වගේ කාන්තාවක් සමග පින්වතුනි මේ තමන්ගේ ඒ කාන්තාවගේ අසරණකම ප්‍රයෝජනයට අරගෙන කටයුතු සිද්ධ කරනවා නම් ශික්ෂාපදේ කැඩිලා යනවා. පුරුෂයාගේ විතරයි කැඩලා යන්නේ හොඳේ. ඊළඟට පින්වතුනි බුදුහාමුදුරුවෝ මතක් කරනවා මේ කාන්තාවක් ඒ වගේම පුරුෂයෙකුත් කැමැත්තෙන් යුක්තව Tamanට හිතන්නකො මේ දෙපාර්ශ්වෙම විවාහ වෙලා කියලා පවුල් දෙකක් ඉන්නවා කියලා දරු පැටවෝ ඉන්නවා කියලා දරුවෝ ඉන්නවා කියලා එහෙම දෙදෙනෙක් පින්වතුනි මේ සංසර්ගයේ යෙදෙනවා නම් මේ ශික්ෂාපදය කඩ කරනවා නම් බුදුහාමුදුරුවෝ මතක් කරනවා මේ දෙපාර්ශ්වයටම මේ ශික්ෂාපදේ කැඩලා යනවා. පින්වතුනි බුදුහාමුදුරුවෝ මේ අපාය සංවත්තනික සූත්‍රයේදී මතක් කරනවා කාමේසු මිච්ඡාචාරෝ භික්ඛවේ ආසේවිතෝ භාවිතෝ බහුලීකතෝ නිරය සංවත්තනිකෝ තිරච්ඡාන යෝනි සංවත්තනිකෝ පෙත්ති විශේෂ සංවත්තනිකෝ මේ විදිහට පින්වතුනි මතක් කරනවා මේ කාමයේ වරදවා හැසිරෙනකොට පින්වතුනි මේකෙන් ලැබෙන විපාක තමයි බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ. නිරය සංවත්තනිකෝ පින්වතුනි නිරය උප්පත්ති ලැබනවා. අපි කැමති නෑනේ නිරය උප්පත්ති ලබන්නනේ. කැමති කවුරුත් ඉන්නවද? එහෙම කවුරුත් නෑනේ. ඒ වගේම බුදුහාමුදුරුවෝ පින්වතුනි මතක් කරනවා මේ තිරච්ඡාන යෝනි සංවත්තනිකෝ තිරසං ආත්ම භාවයන් වල අපි පින්වතුනි කවුරුත් කැමති නෑනේ මේ බල්ලපූස වෙලා උප්පත්ති ලබන්න. බුදුහාමුදුරුවෝ පින්වතුනි പ്രേතවත්වයේදී එහෙම මතක් කරන්නේ මේ කාමයේ වරදවා ඇසිරෙනවා නම් තිරසං ආත්ම භාවයන් වල උප්පත්ති ලබනවා. අවීචයේ පින්වතුනි උප්පත්ති ලබනවා පෙරේතයෝ වෙලා. මෙතන කවුරු හරි ඉන්නවද මේ
පෙරේතෝ වෙලා උප්පත්තිය ලබන්න කැමති අය එහෙම කවුරුත් නැහැ නේ. ඊළඟට පින්වතුනි බුදුහාමුදුරුව මතක් කරනවා තිරිසන් ආත්ම භාවයන් වල උප්පත්තිය ලැබලා ආවේ දැකලා තිනව නේද? බල්ලන්ගේ පූසන්ගේ හරක්ගේම මේ රහස් ප්‍රදේශවල දද කුෂ්ඨ ඇති වෙන්නේ. ඒ සත්තු පින්වතුනි වේදනාකාර දුක් විඳලා මිය පරලව යනවා දැකලා තියෙනවනේ නේ. ඒ විදිහට පින්වතුනි ලැබෙන්නේ මේ පෙර සංසාරේ මේ කාමයේ වරදවා හැසිරෙනවා කියන මේ ශික්ෂාපදේ කඩ කරලා තියෙන නිසා. ඒ නිසා පින්වතුනි මේ විපාකය පිළිබඳව මේකේ දරුණුකම පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න කියලා පින්වත් හැමදෙනාටම යෝජනා කරනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ පින්වතුනි මේ ගාථා ධර්මයෙන් මතක් කරන්නේ ඉත්තේ දුත්තෝ සුරහදුත්තෝ. සුරහදූර්තය කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? සුරහදූර්තය කියලා කියන්නේ සුරාව කියලා කියන්නේ පංචශීලයේ පස්වෙනි ශික්ෂාපදේනේ පින්වතුනි මේ සුරාමේරය මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පින්වතුනි බුදුහාමුදුරුවෝ මේ සුරාව කියලා මතක් කරන්නේ දැන් බුදුහාමුදුරුවන්ගේ කාලේ නම් එච්චර જાති තියෙන නැතුව ඇදනේ. දැන් වර්තමානයේ ගත්තාම මේ පෙති જાති තියෙනවා. ඒ වගේම ඉන්ජෙක්ෂන් જાති තියෙනවා, විවිධ දේවල් තියෙනවා නේ. බීම જાති තියෙනවා. ඉතින් පින්වතුනි බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ අපේ ශරීරයේ පුංචි වෙලාවකට හරි අඩපණ කරලා දානවා නම් මේ ප්‍රකෘති ස්වභාවයෙන් විකෘති ස්වභාවයට අරගෙන යනවා නම් පින්වතුනි මේ ඒක සුරාවක් විදිහටයි බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ. මේක පුංචිම විපාකයේ හැටියට පින්වතුනි බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ සංසාරයේ උපදින ආත්මයන් වල මේ තිරිසන් ආත්ම භාවයන් වල උප්පත්ති ලබනවා හොඳේ. ඒ වගේම තමයි නිරය වගේ තැන්වල උප්පත්ති ලබනවා. බුදුහාමුදුරුවෝ පින්වතුනි මතක් කරනවා මේකේ පුංචිම විපාකය තමයි මේ උම්මත්තකෝ හෝති. උම්මත්තකෙක් වෙලා පින්වතුනි උප්පත්ති ලබනවා. අපි කවුරු හරි ආසද උම්මත්තකයෝ වෙලා උප්පත්ති ලබන්න බලන්නකො මේ ලැබෙන පුංචිම විපාකය කොහොමද කියලා. පින්වතුනි මේකෙන් ලෞකිකව ලැබෙන විපාක කොච්චර බරපතලද කියලා පුංචි වෙලාවක් අරන් කල්පනා කරලා බලන්න. දැන් ගෙදර අප්පච්චිනේ පින්වතුනි ගෙදර ආර්ථිකය අරන් යන්නේ නේ. එහෙමනේ. ගෙදර අප්පච්චි පින්වතුනි සුරාවට පුරුදු වෙලා ඉන්නවන්න දැන් හිතන්නකෝ. මොකක් හරි කුලී වැඩක් නම් අප්පච්චි කරන්නේ තාත්තා කරන්නේ. දවසට රුපියල් 3000ක් ඒ වගේනේ හොයාගන්නේ නේ. මේ 3000 අරගෙන පින්වතුනි ගෙදරට කොහෙටද යන්නේ? තැබෑරුම් වලට යන්නේ. ගෙදරට පින්වතුනි සතුටින් යනවද? නෑනේ. ගිහලා බෙරිඳත් එක්ක අම්මත් එක්ක සතුටින් ඉන්නේ නෑනේ නේ. බීලා ගියාට පස්සේ මත් වෙලා ගියාට පස්සේ අම්මත් එක්ක පින්වතුනි මේ රණ්ඩු වෙනවානේ. රණ්ඩු සරවල් ඇති කරගන්නවා. ඊට පස්සේ පින්වතුනි දැකලා තියෙනවනේ පුංචි දරුවෝ හරි බයයිනේ. ගිහලා තාත්තා ගිහලා ලස්සන වචන කියන්නේ නෑනේ. පින්වතුනි තාත්තා මේ සුරාව භාවිතා කරලා ගිහලා අරක්කු එහෙම විවිධ જાති තියෙනවනේ. ඒ දේවල් පින්වතුනි භාවිතා කරලා ගිහලා අම්මට කෑකෝ ගහනවානේ නේ. උදේට පුංචි දරුවෝ දරු පැටව දැකලා ඇතිනේ මේ ඔය ඩෙස්සස්සේ හැංගෙනවා. ඒ බයටනේ බලන්නකෝ. මේ සමාජයට කොච්චර බලපෑමක් වෙනවද කියලා. දෙමාපියන්ගෙන් දරුවෝ ඈත් වෙනවනේ නේ. පින්වතුනි දෙමාපියන්ගෙන් දරුවෝ ඈත් වෙලා යනවා. අම්මයි තාත්තයි අතර තියෙන සම්බන්ධතාවය ඉස්සර නම් මේ ගෙදර ඔය අම්මා ගෙදර ඉන්නකොට අප්පච්චි වැඩ ඇරලා ගෙදර එනකොට ආන්නේ නෑනේ දන්නවා මහන්සිය කියලා. අම්මා තාත්තට තේක හදලා දෙනවනේ. බලන්නකො කොච්චර මේ බඩගිනිද කියලා අහන්නේ නෑ දන්නවා බඩගිනි කියලා. බලන්නකො මේ අතර තියෙන සම්බන්ධතාවය කොච්චරද කියලා. දැන් තාත්තා ගෙදර වැඩ ඇරලා ආවට පස්සේ කවුද මේ අම්මා කෙනෙක් ඉන්නවද මේ මහන්සියද කියලා අහන්න නෑනේ නේ. දැන් හිතන්නකො අප්පච්චි කෙනෙක් සුරාව භාවිතා කරලා පින්වතුනි ගෙදරට යනවා නම් ඒ ගෙදර සතුටක් ඇත්තේ නෑනේ නේ. පුංචි දරුවෝ හරි බයයි. බයක් ඇති වෙනවා ඩෙස්සස්සේ හැංගෙන්නේ. ඒ තාත්තට තියෙන බය නිසානේ නේ. එතකොට පින්වතුනි මේ තාත්තගෙන් ලැබෙන්නේ නැති ආදරය මේ පිට මිනිස්සුන්ගෙන් හොයන්න බලාපොරොත්තු වෙනවනේ. එතකොට තමයි පින්වතුනි මේ දරුවෝ නොමග යන්නේ නේ. උසාවියකට එහෙම ගිහින් බලපුවාම ඔය අම්මලා තාත්තලා ඕන තරම් ඉන්නවනේ මට මේ මිනිස්සුත් එක්ක ඉඳලා එපා වෙලා කියලා කියනනේ. ඉතින් පින්වතුනි මේ වගේ තත්වයක් උදා වෙලා තියෙන්නේ බලන්නකො කල්පනා කරලා මේ 75%ක්ම මේ සුරාව හින්දානේ නේ. කාමයේ වරදවා හැසිරෙනවා කියන අපි ශික්ෂාපදේ කතා කළා. මේ ශික්ෂාපදය ගැන පින්වතුනි කතා කරනකොට ඔය අපේ අම්මලා හැම කියනවන්නේ මට මේ මිනිහත් එක්ක ඉඳලා එපා වෙලා මම මේ ಜಾතිත් මේ මිනිස්සුව ප්‍රාර්ථනා කරන්නේ නැහැ කියලා. එහෙම කියනවනේ නේ. අවසානයේදී පින්වතුනි හොයාගෙන යනකොට මේ ඒකේ හේතුවක් බවට පරිවර්තනය වෙලා මේ සුරාවත් නේ. එහෙමනේ. ඉතින් ඒ නිසා පින්වතුනි බුදුහාමුදුරුවෝ මතක් කරනවා මේකේ පුංචිම විපාකේ තමයි උම්මත්තකෝ හෝති.
සසරේ උපදින ආත්මයන් වල පින්වතුනි උම්මත්තකෙක් වෙලා උප්පත්ති ලබන්න අපි කවුරුත් ආස නැහැනේ උම්මත්තකෝ වෙලා උප්පත්ති ලබන්න. ඉතින් ඒ නිසා පින්වතුනි පින්වත් අම්මලට තාත්තලට යෝජනා කරනවා මේ විහිළුවටවත් මේ දේවල් භාවිතා කරන්න එපා, පාවිච්චි කරන්න එපා. පුංචි දරුවෙකුටවත් ඒ පාවිච්චි කරන්න අවස්ථාවක් හදලා දෙන්න එපා කියලා පින්වත් අම්මලට තාත්තලට හරි කරුණාවෙන් මතක් කරනවා. ඊළඟට පින්වතුනි බුදුහාමුදුරුවෝ මතක් කරනවා මේ අක්කදුත්තෝ චේව නරෝ සූදුව දිනවනේ නේ. පින්වතුනි බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ සිංහලෝවාද සූත්‍ර දේශනාව තුළදීත් මේ සූදුව කියලා කියන්නේ භෝග විනාශ මුඛයක් විදිහට නේ අපාය මුඛයක් විදිහට තමයි බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ. පෙරහීමේ කාරණාවක් විදිහටයි පින්වතුනි මේ සූදුව හඳුන්වන්නට යෙදෙන මේක යහපත් මුදල් ලිපීමේ මාර්ගයක් එහෙම නෙවෙයිනේ නේ. නැත්තම් පොලිසියෙන් ඇවිල්ලා කුදලගෙන යන්නේ නැහනේ. පින්වතුනි බුදුහාමුදුරුවෝ මතක් කරනවා මේ සූදුව නිසා ලැබෙන විපාකයන් පිළිබඳව. පින්වතුනි දිනුවොත් එහෙම මොකද වෙන්නේ? වෛරක්කාරයෝ ඇති වෙනවනේ නේ. තමන් එක්ක අර සෙල්ලම් කරපු කට්ටිය පෙරදිලා නිවෙස් වලට සතුටින් යන්නේ නැහනේ පෙරදුනාට පස්සේ. අතේ තියෙන තුට්ටු දෙකත් ඉවර කරගෙන තරහෙන් කෝපයෙන් යන්නේ නේ වෛරයක් හිතේ ඇති කරගෙන. ඊට පස්සේ පින්වතුනි මේ දිනන දවසට මේ වෛරක්කාරයෝ ඇති වෙනවනේ පරදින දවසට අතේ තියෙන තුට්ටු දෙක සූදුවට දාලා ඉවර වෙලා. ඊළඟට පින්වතුනි බුදුහාමුදුරු මේ මතක් කරන්නේ සූදුවේ ආදීනව හොඳේ. ධනය විනාශ වෙලා යනවනේ. එහෙම අයගේ බලන්නකො මේ ඉතුරු වෙලා නැහැනේ නේ. තියෙන මිල මුදල් සන්තකයේ මේකට යොදවලා ඉවර වෙලා අවසානයේදී මේ දුප්පත් වෙනවනේ නේ. ඉඟන භාවයටපත් වෙනවනේ. බුදුහාමුදුරුවෝ මතක් කරනවා පින්වතුනි මේ පුද්ගලයාකට සමාජයකට ගිහිල්ලා මේ සභාවකට ගිහිල්ලා පුංචි දරුවෙකුට කියන්න පුළුවන්ද මේ හොඳට ජීවත් වෙන්න යහපත් විදිහට ජීවත් වෙන්නයි කියලා. යහපත් දේවල් කරන්නයි කියලා. නේද? රෙද්දක් ඇඳගෙන ඇඳුමක් ඇඳගෙන කියන්න හැකියාවක් ඇත්තේ නැහනේ. මුලින්ම බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ තවත් කෙනෙකුට මේ අවවාදයක් දෙන්න කලින් තමන් හැදිලා ඉන්න ඕනේ නේ. බලන්නකො මේ සූදුවේ ආදීනව කොහොමද කියලා. ඉතින් ඒ නිසා පින්වතුනි බුදුහාමුදුරුවෝ මතක් කරනවා මේක මේ නොකල යුතු මුදල් උපයන මේ යහපත් මාර්ගයක් නොවන ආකාරයෙන් තමයි බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ. ඒක යහපත් මාර්ගයක් එහෙම නෙවෙයි. ඉතින් ඒ නිසා පින්වතුනි පින්වත් ඔබට යෝජනා කරනවා මේ බුදුහාමුදුරුවෝ පරාභව සූත්‍රයේදී මතක් කරන්නේ මේක පිරිහීමේ දොරටුවක් විදියනේ. ඉතින් ඒ නිසා මේ කාරණාවත් අවබෝධ කරගෙන පින්වත් ඔබේ හිතේ මුදුන්පත් කරගෙන කටයුතු සිද්ධ කරන්න කියලා මතක් කරනවා. පින්වතුනි ඊළඟට බුදුහාමුදුරුවෝ මතක් කරනවා මේ ලද්දං විනාශේති. ලද්දං විනාශේති කියලා කියන්නේ මේ ලද දේ නැති කරලා දාන එක විනාශ කරලා දාන එක ඔය. පරිගත්තාම එහෙම අපේ තරුණිය කොහොමද පුරුදු වෙලා ඉන්නේ මේ මාසෙම ජීවත් වෙන්න තියෙන එක දවසින් නැති කරලා දානවනේ නේ. ඔය සමහරක් අය ඉන්නවා මසුත් ගේනවා මාළුත් ගේනවා පඩිගත්තු දවසට බිත්තරත් ගේනවා. ඔක්කොම එකපාර ඉවර කරලා දානවා. ඊට අන්තිමේදී මේ හරි දුප්පත් වෙනවනේ නේ. Tamanට මොකක් හරි ගන්න අවශ්‍යතාවයක් ඇති වුනහම හරි අසරණ වෙනවානේ. බුදුහාමුදුරුවෝ පින්වතුනි මේ සිංහලෝවාද සූත්‍ර දේශනාව තුළදී මතක් කරන්නේ අපි හැමෝටම එකම විදිහට ධනය ඇත්තේ නැහැ. අල්ලපු ගෙදර කෙනාට තියෙන විදිහට නෙවෙයි අපිට ධනය තියෙන්නේ නේ. විවිධ විදිහටනේ අපි පෙර සංසාරේ කරපු පින්දහම් අනුව අපේ උත්සාහය අනුවනේ දේවල් අපිට ලැබිලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ පින්වතුනි මතක් කරනවා අපිට ලැබෙන ධනයෙන් පින්වතුනි අපි ඒක පාවිච්චි කරන්න ඕනේ විදිහක් තියෙනවා. කොහොමද පාවිච්චි කරන්න ඕනේ? ඒකේන භෝගේ බුංජය ද්විහි කම්මං පයෝජේ. චතුසත්තං නිදාපේය ආපදාසු භවිස්සති කියලා පින්වතුනි බුදුහාමුදුරුවෝ මතක් කරනවානේ. ඒකේන භෝගේ බුංජය. පින්වතුනි මේ අපි උපය ගන්න මේ ධනය තියෙනවනේ එකකින් එක කොටසක් ආහාරයට ගන්න කියලා බුදුහාමුදුරුවෝ මතක් කරනවා. ඊළඟට පින්වතුනි ද්වේහි කම්මං පයෝජ අපි කරන කර්මාන්ත තියෙනවනේ නේ රැකී ආරක්ෂා කටයුතු. ඒ කටයුතු වලට පින්වතුනි කොටස් දෙකක් වියදම් කරන්න මේ පාවිච්චි කරන්නයි කියලා බුදුහාමුදුරුවෝ මතක් කරනවා. දැන් කොටස් තුනයිනේ. හතරවෙනි කොටස බුදුහාමුදුරුවෝ මතක් කරනවා චතුසත්තං නිදාපේ. යයි හතරවෙනි කොටස නිදන් කරන්න කියන්නේ. අපි පින්වතුනි සමහරක් අවස්ථාවන් වලදී හරි අසරණ වෙනවානේ. අපිට ඔය සමහරක් අවස්ථාවන් වලදී ගෙදර රුපියල් 100ක් නැති වෙලාවල් තියෙනවනේ නේ. ඒ වෙලාවල් වලදී පින්වතුනි අපි හරි අසරණ වෙනවා. බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ අන්න ඒ වගේ වෙලාවන් වලදී පින්වතුනි අපිට අපේ අම්මට තාත්තට අප්පච්චිට ගෙදර දරු පැටියට මොකක් හරි කරදරයක් වුණාම නේ එක එක්කනාගෙන් ඉල්ල යන්න වෙනවනේ.
ඒ වගේ අවස්ථාවන් වලදී ගන්න තමයි පින්වතුනි බුදුහාමුදුරුවෝ මේ හතරවෙනි කොටස නිදන් කරන්නයි කියන්නේ. චතුස්සත්තං නිදාපේ හතරවෙනි කොටස නිදන් කරන්නයි කියලා කියන්නේ පින්වතුනි බුදුහාමුදුරුවෝ මේ හදිසි අවස්ථාවන් වලදී අසරණ වෙච්ච අවස්ථාවන් වලදී ආපදාවන් වලටපත් වෙච්ච අවස්ථාවන් වලදී ගන්න. ඉතින් ඒ නිසා පින්වතුනි බුදුහාමුදුරුවෝ මතක් කරනවා මේ ලද දේ විනාශ කරන්නේ නැතුව හරි වටිනාකම දීලා එකට හරි මේ කැපවීමකින් යුක්තවනේ අපි උපයා ගන්න මිල මුදල්නේ ඒක හරි අවබෝධයකින් යුක්තව වියදම් කරන්න ඕනි කියලා බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ. ඉතින් පින්වතුනි බුදුහාමුදුරුවෝ මතක් කරනවා ලද්දං විනාශේති තම් පරාභවතෝ මුඛං. මේ කාරණාවන් තමයි පින්වතුනි පිරිහීමේ කරුණ විදිහට ලෞතුරා බුදුහාමුදුරන් වහන්සේ මතක් කරන්නේ. ඉතින් පින්වත් අම්මලා තාත්තලා හරි ආසාවෙන් යුක්තව මේ ධර්ම කරුණ කාරණාවන් අහගෙන හිටියා. මම විශ්වාස කරන අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. ඉතින් පින්වතුනි මේ කරුණ කාරණාවන් පින්වත් ඔබේ ජීවිතවලට අරගෙන පින්වන්ත ජීවිතයක් ලස්සන ජීවිතයක් ගත කරන්න කියන ප්‍රාර්ථනාව සිද්ධ කරමින් යෝජනාව සිද්ධ කරමින් ධර්ම දේශනාව අවසන් කරන පින්වත් හැම දිනාටම තෙරුවන් සරණයි. මේමයි කේස් එක මට සින්දු කියන්න පුළුවන්. හරිද? මට කේස් එක තියෙන්නේ මේ සින්දුවක් කියන්න තරක් නෑනේ හරියට. එන්න ගලන්නේ සින්දුවක් කරන්න ගියාම ලේසි නෑනේ. මොකද කරන්නේ? අයියෝ මොකද ප්‍රශ්නේ? වැඩසිරි දැන් අහලෝකෙක් කරන්නේ ස්ටුඩියෝ වීගෙන්නේ. යන්න ස්ටුඩියෝ වීගෙට. මේ තියෙන්නේ බලලා නම්බරේ. මොනකොට කොහෙන්ද ගන්නකො? ලිරික්ස් දාලා හරිද? ඔඩියෝ වීඩියෝ එක හදලා හරිද? හැමදේම එකම තරකින් මියුසික් වීඩියෝ එකක් එක්කම කරගන්න පුළුවන්. යන්නකො ස්ටුඩියෝ වීගෙට දැන් අහලෝකෙක් තෝකේ ට්‍රෙන්ඩ් එක. Here is the place, our place, Studio We.